පැපරු බබලනවා මල් පිපිලා වාගේ. ඔබ මොකද මේ පැත්තේ? අයියේ මං ආවේ සමාවිල් වල යන්න ආවේ. සමා? කොහේ තියෙන සමාවද්ද බං? දැන් බලපන් මම මිනිස්සු එක්ක මොනතරම් හොඳින් ඉන්නවද? දැන් උඹට මිනිස්සු එක්ක හොඳින් ඉන්න මම දන්නේ නෑනේ. මිනිස්සු එක්ක හොඳින් ඉන්න බලපන් බං. ඔය වැඩ වලින් කවුරුත් නැතු යනවා උඹට. මේ ලෝකේ මිනිසුන් සතුටු කරන්න බෑ අයියේ. මිනිස්සු අපේ අවංකකමෙන් ප්‍රයෝජන ගන්නවා. ඒකයි මම මිනිසුන්ව ඉවත් කරගෙන යන්නේ. මිනිසුන්ට තව අවස්ථා දුන්නම උන් අපේ ජීවිත ඇතුළට රිංගලා අපිව උන්ගේ යුක්ත කරගන්නවා. අන්තිමට මං අයියා එක්කත් රණ්ඩු වුණා. මට නත්තල් දවසේ විශ් කරන්නත් බැරුව ගියා අයියට සුබ නත්තලක් කියලා. ඒ වුණාට මට ඊයේ හිතුණා අයියව හම්බෙන්න එන්න ඕන කියලා. මොකද අපිට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි අපේ කාලය කාවරි හම්බෙන එක තමයි අපිට දෙන්න පුළුවන් ලොකුම දේ. මං හිතුවා අයියා බලන් දෙන එකෙන් අයියාගේ හිත සන්තෝෂයක් එයි කියලා. බට ওই විදිහට ගියොත් උඹට යන්නේ නැම නැති වෙයි. ඔබ සොලිඩ් මිනිසෙක් වෙලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගනි. අන්න එදාට උඹට මිනිස්සු ඉඳි. ඔබ නත්තලට බිස්කට් වෙනයි කියලා මම අමනාප වෙන්නේ නැහැ. මිදාසරේ නතර අයියේ මගේ ජීවිතේ පුදුම විදියට වෙනස් කරා. හැම දවසක්ම හැම තත්පරයක්ම අර්ථයක් ඇතුව තමයි මේ නත්තල ගියේ. මට තේරුණා අයියව හම්බෙන්න ඕන කියලා. නත්තලට දෙන කෑම බීම සංගීතය නැටුම් ගැයුම් තෑගි භෝග ඒකට වඩා වටින්නේ අපේ හදවත අපේ සාමය අපේ සතුට අයියා එක්ක බෙදා ගන්නයි මම ආවේ. ඒක තමයි මගේ නත්තල අයියේ. ඔබ මෙහෙම ඇවිල්ලා කතා කරන එක තමයි මගේ නත්තල. ඔබ කිසිම දෙයකට කලබල වෙන්න එපා. ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් කොල්ලෙක්. ඔබ ඉදිරි ගමන හදාගනි. පුළුවන් තරම් මනුස්සයෙක් එක්ක හොඳින් ඉන්න බලපන්. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඔව් අයියේ. මාත් හිතනවා මට කේන්ති යන එක නවත්ත ගන්න ඕන. අයියේ එහෙනම් අපි හද හවසට ඕගොල්ලෝ අපේ ගෙදර එනවද? මම මේ ගෙදර පොඩ්ඩක් ඉදියප්ප ටිකක් ලෑස්ති කරලා අපි පොඩි සංග්‍රහයක් කරමුද අයියේ? එහෙමනම් ඒක හොඳයි. පාටි ලැස්ති කරන්නකෝ. මම පොඩ්ඩක් වර්ෂයක් දාගෙන ගිටාරයත් අරගෙන ඔය හොම වෙන්න එන්න. එහෙනම් ඔයාට සුබ නත්තලක් වේවා. අයියටත් එනම් සුබ නත්තලක්. මම ගිහින් එන්න. ඊයේ එන්න අනිවාර්යෙන් එන්න අයියේ.